welcome to my channel. ආයුබෝවන්. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම හිතුවද කතා කරන්න වතුර පානය කරන එක අපේ ශරීරයට කොතරම් වැදගත් දෙයක්ද කියන කාරණාව ගැන සහ අපි කොහොමද නිවැරදිව වතුර පානය කරන්නේ, රෝගාබාධයන් සඳහා කොහොමද වතුර ප්‍රතිකාරයක් විදිහට භාවිතා කරන්නේ කියන කාරණාවන් ගැන මේ වීඩියෝ එක හරහා කතා කරනවා. අතීතයේ පවා මිනිසුන් විවිධ රෝගාබාධයන් සුව කර ගැනීමට ජලය ප්‍රතිකාරයක් විදිහට භාවිතා කරලා තියෙනවා. අපේ ශරීරයේ රෝග ඇතිවීමට හේතු වන විවිධ අපද්‍රව්‍ය කොටස් සිරුරෙන් ඉවත් කිරීම සඳහා අපි ගත්තොත් හිස රතය, මලබද්ධය, අනිකුරුගල පීඩනය වගේ රෝග රැසකට මේ හරහා සුව කරගන්න පුළුවන් වෙනවා. අපි අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කළාම අපේ ශරීරය ගොඩාක් නිරෝගීමත් වෙනවා. ඔයාලා අනිවාර්යෙන් උදේ නැගිට ගමන් හොඳට වතුර බොන්න. එතකොට ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම වන මුත්‍රා මල හා දහඩිය පිටවීම වඩාත් කාර්යක්ෂම වෙනවා. ඒ වගේම ඉන්ද්‍රියන් උත්තේජනය වීමටද උපකාරී වෙනවා. අපේ ශරීරයට නව ප්‍රබෝධයක්ද ලැබෙනවා. ඔයාලා උදේ නැගිටපු ගමන් හොඳට ජලය බොනවා නම් නිදාගත රෝග රැසක් සුව කරගන්න පුළුවන් වෙනවා. ඔයාලා මෙහෙම කරන්න. උදේ අවදි වුණාම දාත්මාදීන මුහුද සෝදාන කලින් වතුර වීදුරුව 4ක් බොන්න. හිමීට එක දිගටම බොන්න අමාරුයි හිමීට බොන්න. ඊට පස්සේ විනාඩි 45ක් විතර යනකම් කිසිම කෑමක් බීමක් ගන්න එපා. එයා මෙහෙම කරනවා කියන්නේ ගොඩක් රෝග රැසක් සුව කරගන්න පුළුවන් වෙනවා. මොන වගේ රෝගද සුව කරගන්න පුළුවන් කියලා ඊගාවට අපිට ප්‍රශ්නයක් එනවානේ. ඔව්. අපිට පුළුවන් දියවැඩිය, අවරුන්දර පීඩනය, මාළු ඇසේ සමරලි වැටීම්, ආතරයිටිස්, ඇබ්ඩොමන් ස්ථූලභාවය, එසේ හට ගන්නා රෝග, මුත්‍රාබාධ, අන්ධපිත්ත, දියුණු කෝෂයේ පිළිකා, අජීරණ, මලබද්ධය, අර්ශස් වගේ රෝග සුව කරගන්න පුළුවන් වෙනවා. අපි හරියට කොහොමද වතුර බොන්නේ කියන කාරණාව ගැන කතා කළොත් අපිට දැනනවනේ දැන් වතුර බොන්න ඕනි කියලා වගේ දෙයක්. එතකොට වතුර ගොඩාක් එකපාර බොනවට වඩා වතුර පොඩ වැඩි කර ඉගෙන වැඩි වාර ගන්න බොන එක තමයි හරිම විදිහ. ඒ වගේම තමයි අපි ආහාර වේලකට පස්සේ වතුර පානය කරනවානේ. එතකොට ආමාශය කෝෂයේ සාන්ද්‍රතාවය අඩු වෙනවා. එතකොට ආහාර ජීර්ණය අඩාල වීමකට ලක් වෙනවා. ඒක නිසා ආහාර ගන්න පැය භාගයකට කලින් හරි පැය භාගයකට පස්සේ හරි වතුර බොන එක තමයි හොඳම. සමහර අය කරන දෙයක් තමයි ආහාර ගන්න අතරතුරත් වතුර බොනවා. ඉතින් මේ දේවල් හොඳම නැහැ. එතකොට ඔයාලට හිතනවා නේද ඇයි වතුර බොන්න එපා මේ අවශ්‍ය වෙන්නේ නැත්තේ කියලා. ඔව්. අපි ආහාර ගන්නකොට හොඳින් දත් වලින් පොඩි කරනවා නම් කේතේ සමග අපි ගන්න ආහාර මිශ්‍ර වෙනවා. එතකොට ආහාර ගත්තාම වතුර බොන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. අපි දිනකට බොන්න ඕනේ වතුර ප්‍රමාණය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. පාරිසරික සාධක මත, ශරීරයන් මත වගේම අපි ගන්න ආහාර වල ස්වභාවය මත වෙනස් වෙන්න පුළුවන්. ඔයා පළතුරු වගේ ස්වභාවික ආහාර වැඩිපුර ගන්නවා නම් ඔයාලට ජලය පානය කිරීමට තියෙන අවශ්‍යතාවය අඩුයි. ඒ වගේම තමයි ලුණු, කුළු බඩ වර්ග, අච්චාරු, සීනි වැඩිපුර ආහාරයට ගන්න කෙනෙක් නම් ඔයා බොන්න ඕනි වැඩිපුර වතුර. ඒ වගේම තමයි දුම් පානය කරන අයටත් වැඩිපුර වතුර බොන්න අවශ්‍යතාවයක් දැනෙනවා. අපි පළතුරු, තැඹිලි, කුරුඹ වගේ ස්වභාවික ආහාර වල අඩංගු ජලය, ලවණ වර්ග වගේ අහිතකර දේවල් නිසා අපේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හිතකර වෙනවා. ඔයාලා ලවණ වර්ග මිශ්‍ර ජලය පානය කරනවා නම් ඒවා උණු කරලා පිරාගෙන පානය කරන එක හොඳට මතක තියාගන්න. අපි පානය ගන්න වතුර වල උෂ්ණත්වය අනුව අපේ ශරීරයට යම් බලපෑමක් සිදු වෙනවා. ඔයාලා දන්නවද අයිස් වතුර වලින් ආමාශයට සැපෙන රුධිර ප්‍රමාණය අඩු කරනවා. ඒ වගේ ආමාශික
සුළු ශ්‍රාවය කිරීම මන්දනය කරන ශරීර උෂ්ණත්වය අඩු කිරීමටද හේතු වෙනවා. ඒක නිසා ඔයාලා මතක තියාගන්න මහන්සියුණු වෙලාවක ගොඩාක් දහදිය දැමුණු වෙලාවක අයිස් අතර නම් බොන්න එපා. උණු ජලය වේදනානාශකයක් වෙනවා. අපේ ශරීරයට විෂ වර්ග ඉවත් කරලා සිරුර සුවපත් කරනවා. බඩ පිපුම, උදර වේදනාව, පිත්ත රෝග, කැස්ස, පාචනය, වමනය වගේ ඕනිම අවස්ථාවක ඔයාලා උණු ජලය තේ හැන්දක් බැගින් නිරතුරුවම බීලා බලන්න හරිම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ වගේම තමයි කාබනික වායු අඩංගන සිසිල් බීම සිරුරට හිතගෙන නම් නැහැ. පුළුවන් තරම් පිරිසිදු ජලය, පළතුරු, තැඹිලි වගේ ස්වභාවික පාන වර්ග ලබා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අහලා ඔයාලා යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් අපි ලස්සනට ඉන්න ඕනි වගේම නිරෝගීමත්කම කියන්නේ ඉතා වැදගත් දෙයක්. හරිම වටිනවා. ඉතින් ඉදිරියටත් මේ දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙයි. අදට මම ගිහින් ඉන්න අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න.